විකුණන ලොල්ලුණු සැමට දැනුම් දීමයි ඉවත් වෙනු. රටම එකට ජාතික මෙහෙයුම ගැනයි මේ කියන්නේ. ලොල් උණු අය ඉවත් වන්න, විකුණන අය යටත් වන්න. මත්ජාවාරුමට ජනපතිගෙන් අවසන් නිවේදනය. කිසිවෙකුටත් පලා යන්න ඉඩ දෙන්නේ නැහැ. මමත් ආණ්ඩුවත් මේකත් එක්ක හැප්පෙන්න සූදානම්. රටම එකට ජාතික මෙහෙයුමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති කියයි කියලා දිනමින කියද්දී දිවයින පුවත්පත සිය මුල් පිටුවේ වැඩි ඉඩක් වෙන් කරන්නේ ඊයේ දවස වෙනුවෙන්. මත්ද්‍රව්‍ය නැමැති මායාකාරී කුණාටුවෙන් රටත් ඔබේ දරුවාත් අපි මුදා ගන්නවා. ලොල් උණ අය ඉවත් වෙන්න, විකුණන අය යටත් වෙන්න. කුඩා කල්ලියකට රටත් ජනතාවත් විනාශ කරන්න දෙන්න බෑ. මේක ඔවුන්ට ගිය රටක් නෙවෙයි. රට මේකට ජාතික මෙහෙයුම ආරම්භමින් ජනපති කියයි කියලායි දිවයින කියන්නේ. පොලිසිය, හමුදාව, රාජ්‍ය ආයතන සියල්ල එකතු වී ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදනවා. අම්මේ තාත්තේ මතට යොමු වුණු ඔබේ දරුවා පුනරුත්ථාපනයට ගෙනවිත් බාර දෙන්න. ඔවුන් යහපත් කර ඔබට බාර දෙන්නම්. කුඩු විකුණන අයත්, රට පැන්න අයත් ඉන්න රටවලුත් අපි දන්නවා. මත්ද්‍රව්‍ය කල්ලිවල පළමු බලය දේශපාලනය. ඒ බලය දැන් අවසන් කියලා ජනාධිපතිවරයා කියනවා. විෂමද්‍රව්‍ය ජාවාරම් තුලින් අපේ රට වෙලාගෙන තියෙන මායාකාරී ව්‍යසනයේ පරාජයට පත් කරන බවත් ඊට එරෙහිව හැප්පෙන්න තමත් තම රජයත් සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය උදර පරදන රටම එකට ජාතික මෙහෙයුමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඊයේ පෙරවරුවේදී පැවසිය කියලයි දිවයින පුවත්පත කියන්නේ. අතර මේක පක්ෂ ભેදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙලා රටේ අනාගතයට රටේ දරුවන්ට ආදරේ නම් එකතු වෙන්නට ඕනේ වැඩසටහනක් විදිහට බොහෝ දෙනෙක් මේ සඳහා එක් වී හිටියා. දිවයින පුවත්පත ඡායාරූපයකිනුත් දැක්වා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, කුමාර සංගක්කාර, පැතුම් නිශාංක වගේම ප්‍රවීණ රංගන වේදී අනුජා වීරසිංහ මහත්මිය, රත්නශ්‍රී විජේසිංහ, අල්ලා සෝදූෂණ කොමිසමේ සභාපති රංග දිසානායක ඇතුළු පිරිස් මතට එරෙහිව රට මේකට මෙහෙයුමට එක් වෙලා හිටපු ආකාරයේ ඡායාරූපයකුත් අපි දුටුවා දිවයින පුවත්පතෙන්. එතකොට ලංකාදීප පුවත්පතත් අපිට ඊයේ දවසේ ඡායාරූප සමගම මුල් පිටුවේ මේ කතාව කියනවා. විෂමත් ව්‍යසන පරදන රට මේකට ජාතික මෙහෙයුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ පෙරවරුවේ ආරම්භුණා. එහිදී ජනාධිපති අගමැති ප්‍රමුඛ නායකයන් රාජ්‍ය නිලධාරීන් ජනතාව විෂමද්‍රව්‍ය මුලින්ම පුටා දැමීම සඳහා වන ප්‍රතිඥාව දුන් අවස්ථාවේ ඡායාරූපයකුත් එක්ක කුඩා කල්ලියකට ගොදුරු වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? මත් කුණාටුවෙන් ජාතිය ගලවාගෙන මිස ආපසු හැරෙන්නේ නැහැ. රට මේකට ජාතික මෙහෙයුම ආරම්භමින් ජනපති කියයි කියලා ලංකාදීපය අපට කියනවා. ඒ අතරේ අරුණ පුවත්පතේ ඇතුල් පිටුව අපි උපුටා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරීන් නැත්නම් වහා ඉවත් විය යුතුයි. මේ සියලුම අංශවල සිටිනා වූ මත්ද්‍රව්‍ය ජාවාරම මේක රටම වෙලාගෙන ඉන්න බූවල්ෙක් වගේ කරගෙන තියෙන සියලුම ආයතන වෙත එහෙම නැත්නම් සියලුම මිනිසුන් වෙත ජනාධිපතිවරයා ඊයේ තමන්ගේ කතාව දැනෙන්නට කළා. මත්ද්‍රව්‍ය එක්ක හැප්පෙන්න ආණ්ඩුව තීරණය කළා. මත්රකුසා මුලිනු පුටා දමන රට මේකට සමාරම්භක උත්සවයේදී ජනපති කියයි. හිරේ ගිය අයගෙන් 64%ක් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ අය. කුඩු වලින් ලැබෙන මූල්‍ය බලය රාජ්‍ය තන්ත්‍රය ආක්‍රමණය කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයා කියන්නේ. ගම් නියම් ගම් කරා මේ මායාකාරී කුණාටුව පැතිරෙමින් තියෙනවා. හමුදා කඳවුරු වලින් T56 ගෙනියවි 75ක් අපරාධකරුවන් අතට ජනාධිපතිවරයා ඊයේ කිව්වේ කොහොමද මේ උවදුර රටේ පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ සහ එය මැඩලන්නට සූදානම් වෙන ආකාරය වගේම බොහෝ වෙලාවට අර අමතක කරන කට්ටියක් තමයි ලොල්ලුණු අය. කොහොමද ඒ අය සමාජයට මුදා හරින යහපත් පුරවැසියන් විදිහට මේ විෂමද්‍රව්‍යයට ඇබ්බැහි නොවුණු පිරිසක් විදිහට ඒ අයට එන්න කියලා අතදිගු කළේ ජනාධිපතිවරයා. එන්න අපි ඔබව පුනරුත්ථාපනය කරනවා, අපි ඔබව බලා ගන්නවා කියලායි කිව්වේ. ඉතින් ඒ විශ්වාසය රටේ ජනාධිපතිවරයා මත් ලෝලීන්ටත් දුන්නා. මේ විෂමද්‍රව්‍ය ගැනයි කතා කරන්නේ. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.